මේ ශ්‍රී ලංකාවේ ඊයේ දින හඳුන්වලා දුන්න බස්වල ටිකට් මුදලට ගන්නවා වෙනුවට වීසා කාඩ් එකක් දීලා කාඩ් එක මැෂින් එකේ ස්වයිප් කරලා ටිකට් එකක් ගන්න ක්‍රමය සම්බන්ධයෙන්. දැන් මෙතනදී ගොඩක් රටේ ජනතාව තමන්ගේ ඉතුරු කිරීමේ ගිණුම තමයි මේ වීසා කාඩ් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. සමහරක් වෙලාවට ව්‍යාපාරිකයෙක් නම් ඔහු තමන්ගේ කරන්ට් account එක නැත්තම් ජංගම ගිණුමට මේ වීසා කාඩ් එක ඩෙබිට් කාඩ් එක සම්බන්ධ කරලා තියෙනවා. නමුත් එතනදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මේ ඩෙබිට් කාඩ් එක වීසා ඩෙබිට් කාඩ් එක තමන්ගේ ඉතුරුන් ගිණුමට සම්බන්ධ කරලා තියෙනකොට වැඩියෙන් එම ගිණුම සම්බන්ධයෙන් මුදල් ට්‍රාන්සැක්ෂන්ස් වෙනකොට එම බැංකුව මගින් ලබා දෙන පොලි අනුපාතය අඩු වෙනවා. ඒක බැංකුවේ තියෙන නීතියක්. ඒ කියන්නේ වැඩියෙන් ඉතුරු කිරීමේ ගිණුමෙන් ට්‍රාන්සැක්ෂන්ස් නැත්නම් මුදල් ගනුදෙනු සිදු වෙනකොට ලැබෙන පොලිය අඩු වෙනවා ඒක ඉතුරු කිරීමේ ගිණුමට. ඉතින් මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සමග මුදල් අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශය සාකච්ඡා කරලා සුදුසු පියවරක් ගන්න ඕනේ.